ආයිබෝන් සියලුම දෙනාට මම දැක්කොත් බාන නාලිකාවෙන් ඔබ සම්බන්ධ වන්නේ ඔබ යම්කිසි දැනුවත් කිරීමක් සඳහායි. මේ දවස්වල පවතින අධික රස්නය පිළිබඳවයි. ඉතාමත් දැඩි අවුරස්මයක් පවතිනවා. මුංචි ළමයින් වැඩි වේලාවක් අව්වේ රඳවා සිටීමෙන් වළකී සිටින කියලා ඉල්ලීමක් කරනවා. ඉතාමත් අදාවුවක් තියෙන්නේ වැඩිහිටියන්ට පවා සිටීමට අපහසුයි. ඒ තරම්ම රස්නේ. අපි ඉල්ලා සිටින දරුවන් තම නිවසේදීම රඳවා තබා ගන්න කියලා. මොකද නැත්තම් ඔවුන්ගේ ගතට ඉතාමත් අවුරස්මයක් දැනෙනවා. ගතට දරා ගන්න බැරි විදියට මේ වැඩිහිටියන්ට එසේම කිය යුත්තේ ඔබලා එලිමහන් තැන්වල අවුව තියෙන තැන්වල කටයුතු කිරීමෙන් වළකින්න පුළුවන් තරම් සෙවණේරි ඇඳ සිටින්න කියලා ඉල්ලා සිටිනවා. කුඩා දරුවන්ට ජලය නිතරම බොන්න දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද නැත්තම් විජලන තත්ත්වයකට පත් වෙන්නත් ඉඩ තියෙනවා. අපි ඒ තත්ත්වයකට නොයා අපේ දරුවන් ආරක්ෂා කරගත යුතුයි. එම නිසා පුළුවන් තරම් කුඩා දරුවන්ට ජලය ලබා දෙන්න. මොකද සාමාන්‍ය පොඩි දරුවෙකුට ජලය ඉල්ලා සිටින්න තේරෙන්නේ නැති නිසා උන්ට කියන්න විදියකුත් නැහැ. ඔබලා අවධානයෙන් සිට දරුවාට නිතරම වගේ ජලය පොවන්නට වග බලා ගන්න. තවද ඔබේ දරුවන් පාසල් යනකොට වැඩිපුර වතුර බෝතල් දමා යවන්න බෑග් එක තුල. ඒ දරුවා පාසලේදී ප්‍රයෝජන ගනි පානය කිරීමේ. ඉතාමත් අවුරස්මයක් තියෙන්නේ. මම මේ වීඩියෝ කරන තැනත් ඉතාමත් අවුරස්මයක් තියෙනවා. අපිට පවා දැනෙනවා ඉතාමත් අදාවුවක්. ඉතින් පොඩි ළමයින්ට කොහොම දරාගත හැකි වේවිද? එම නිසා දරුවන් නිවසේදීම රඳවා ගන්න කියා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. තවද මේ දිනවල පාසල් තුල ක්‍රීඩා කටයුතු කරන බැවින් ස්පෝර්ට් මීට් කියන්නේ අපි. එම නිසා ඒවට සහභාගී වෙන දරුවන් අදාළ වෛද්‍ය නිලධාරියෙකුගෙන් සහතිකයක් ලබාගෙන ඔබට ක්‍රීඩා කළ හැකි සුදුසු මට්ටමක සිටිනවාද කියලා පරීක්ෂණය කරගෙන ඔබ ක්‍රීඩා කරොත් හොඳයි කියලා මා හිතනවා. මොකද අපිට පෞද්ගලික දවසවල අවාසනාවන්ත සිදුවීමකුත් වාර්තා වුණා බුත්තල ප්‍රදේශයේදී සිසුවෙක් පුහුණුවීම් කටයුතු වල නිරත වෙද්දී ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියා. අපි ඒ තත්යකට තවත් දරුවෙකුට පත් වෙන්න නොදී මේ දරුවන් ආරක්ෂා කරගත යුතුයි. නැවතත් ඔබට කියන්න තියෙන්නේ දරුවන්ට ජලය පොවන්න. උන්ට නිතරම ජලය ලබා දීමෙන් උන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. මොකද කුඩා දරුවෙකුට කියන්න විදියකුත් නැහැ ඔවුන්ට ජලය අවශ්‍ය වුණොත් අපි අවධානයෙන් සිටිය යුතුයි. එම නිසා ඔවුන් වැඩි වේලාවක් අවුවේ නොයවන්න නිවසේදීම පුළුවන් තරම් රඳවා තබා ගන්න. වැඩි හිටියන් වශයෙන් ඔබලාත් රැකියා කටයුතු කරනවා නම් අවුවේ වැඩි වේලාවක් රැඳී සිටීමෙන් වළකින්න. සෙවණක් ඇති තැන් වලට වෙලා සිටින්න පුළුවන් තරම්. එයයි අදාළ නිලධාරීන් අපි දැනුවත් කර සිටින්නේ. ඔවුන් පවසා සිටිනවා මේ කාලගුණය අපරභාගයේ සන්ධ්‍යා කාලයේදී වෙනස් වී හැකියි කියලා. වැසි තත්ත්වයක් උදා වෙන්නත් පුළුවන් කියලා කියා සිටිනවා. නමුත් අපි හරියටම දන්නේ නැහැ මේ රස්නේ තවත් දිගටම තියේද කියලා. කෙසේ වෙතත් ඔබලාට කියන්න තියන්නේ එයයි දරුවන් ආරක්ෂා කරගමු. ඔවුන්ට වැඩිපුර ජලය ලබා දෙන්න. නැත්නම් විජලන තත්ත්වයකට ඇති වෙන්න ඉඩ තියෙනවා. එම නිසා හැකියතාක් ජලය ලබා දෙන්න. වැඩිහිටියන්ටත් එය අදාළයි. එන දැක්කොත් බාන නාලිකාව හරහා ඔබ සම්බන්ධ වුණේ එය නැවතත් දැනුවත් කිරීම සඳහායි. එහෙනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි.